මොන පොල් කොල්ලට වලල්ලද කියන්නේ අර පීය ගත්තද? හරි හරි පොඩ්ඩක් කලබල කරන්න නැතුවද බං. කලබල කරන්න එපා කියන්නේ එක පීය අපි දැන්නටම තියෙන අනිත් එක මේ අපේ ගමනේ බං නිකන් නෝන්ඩි වෙනවනේ. හරි හරි බං ගම තමයි උනට ඔබ මෙතන ගම කන්න එපා. මම අන්නරු පිය ගත්තේ. අඩෝ ඒ පිය දීපන් අද බබ්බුගේ පීය ගත්තද? පීය දීපන්. අංකල් ඔය පිහිය දෙන්නකෝ අංකල් නිකන් රුපියල් 70 පිහිය නිකන් වැඩේ චොර කරගන්න නැතුව දැන් මුට හදිසියට තදුනොත් එමු අනිවාර්යයෙන් මේ කඩේ කඩනවා. කඩේ කඩනවනේ කඩේ කඩලා වඩේ හදලා බඩේ බෙන යන්නේ පීය දීපන්. මොකද මල්ලි ඔය අලිය කෑ ගහන්නේ. නෑ නෑ සර් අර මෙයාගේ මේ රාබ කපන පිහිය මේ ගත්තනේ මේ අංකල් ඒකයි මේ පොඩ්ඩක් තද වෙලා ඉන්නේ. තද වෙච්ච හිර වෙච්ච අයින් කළා කඩේ ප්ලැට් කරන්න කලින් කරුණා කළ පීය දීපන්. පිහිය දෙයි තෝ පොඩ්ඩක් කෑ ගහන්න නැතුව ඉඳපන්. දැන් ගිය සතියේ තෝගේ ප්‍රෙෂර් චෙක් කරාට පස්සේ තෝගේ හොඳටම බ්ලඩ් ප්‍රෙෂර් වැඩි වෙලානේ. තෝ මෙතන පිලවන්ට් එක ගිහිල්ලා ඇදගෙන වැටුනොත් එම මං එපේ ලොරි දාගෙන තෝ උත්සාහ මෙන්න මේ වරෙන් හුමානයක් කියවන තු මම මෙතන ගත්තා පීය. මෙන්න මේ වරෙන් රෙද්දක් කියවන්න. පිහි හම්බෙලා. හම්බෙලා නෑ මම ගත්තා කියලා මට ටෝක් කළා. ගත්තේ මම ටෝක් කරේ. මොකද ටෝක් කරේ බං මම නේ ටෝක් කරේ. මගුලක් අතට ඔබ නිකන් පිස්සෙක් වගේ කෑ ගහපු වැඩ කරේ. කෑ ගහුවට හම්බේ පීය. අනේ මේ රෙද්දක් කියවන්න එපා. මම එන්න කලින්ම ටෝක් කළා තිබේ කොහොමද අංකල් එක්ක.